RAM එකක් හරි 4GB RAM එකක් වගේ තියෙන ෆෝන් වල ගහන්න පුළුවන් සුපිරිම කාර් ගේම් එකක් තමයි මේ රේසින් ඉන් කාර් 2 කියන ගේම් එක. අපි මේක ප්ලේ කරලා බලමු. මම මේ කාර් එකක් සිලෙක්ට් කරගන්න යන්නේ. මම ගොඩක් කාර් අන්ලොක් කරගෙන තියෙනවා ඔයාලට පේන ඇති. මම දැන් මේ අයිනම තියෙන කාර් එක ගන්න තමයි මේ කොයින් එකතු කරන්නේ. ඒක ගන්න බෑ මං ගාව තව 10000 ගාණක් තියෙන එක 75000 ගන්න අපි මේ කාර් එක තෝරගමු. මේක සුපිරිම කාර් ගේම් එකක්. මම පළවෙනි එක කරගන්නවා. මේක කාර් රේසින් ගේම් එකක් නෙමෙයි. මේක නෝමල් ෆෝන් එක ගහන්න පුළුවන් නෝමල් ගේම් එකක්. ඒ වුණාට මේක සුපිරිම ගේම් එකක්. ග්‍රැෆික්ස් එහෙම සුපිරිම තියෙනවා. මම මේක ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් ඔයාලට වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. හැප්පුණා. අපි දැන් වෙන කාර්යයක් දාලා මේක බලමු. මම මේ කහපාට කාර්යය සිලෙක්ට් කරගන්නවා. මේ කාර් එක තරම් ස්පීඩ් නෑ. මොකද ඒක කලින් තියෙන කාර් එකක් මම අර පස්සේ පොයින්ට් එකතු කරලා මේ ගත්ත කාර් එක. ඒක තරම් ස්පීඩ් නෑ. අපි බලමු මේ කාර් එකේ টොප් ස්පීඩ් එක කීයද කියලා. මම කලින් ප්ලේ කරපු කාර් එකේ නම් টොප් ස්පීඩ් එක 260 ගාණක් තිබ්බා. මේක නම් එච්චර නැති වෙයි. මේක කීයක් වේද කියලා අපි බලමු. 200 පාස් කරා. බලමු අපි කොච්චර টොප් ස්පීඩ් එකක් තියෙද කියලා. 238යි. 238ට වඩා මේක টොප් ස්පීඩ් එක නෑ. ඒක තමයි උපරිම එක. කොයින් 75000 දීලා ගන්න කාර් එකේ කොහොමද තියෙද කියලා හිතා ගන්න බෑ. ඉතින් අපි බලමු එකත් කොහොමද කියලා. මේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක. මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට තවත් ගේමින් වීඩියෝ ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් හැප්පුණා. හරි මම මේක දැන් කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා ඔයාලට කියලා දෙන්නම්. ඩවුන්ලෝඩ් කරගන්න එච්චර ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලා දන්නා වගේ Play Store එකේ තමයි ගේම් එක තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක තියෙන්නේ කියලා. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝනේ Play Store app එකට යන්න මාත් යනවා. ගිහිල්ලා දැන් සර්ච් කරගන්න ඔයාලා රේසින් කාර් 2 කියලා. මම දැන් සර්ච් කරගන්නවා. ඔය එන දෙවෙනියට තියෙන ගේම් එක තමයි හරි එක. මේක MB 70 ගණක් හරි 80 ගණක් හරි හරියට මට මතක නැහැ. මේක මිලියන 100කටත් වඩා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක සුපිරිම ගේම් එකක්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. නැවත වෙන වීඩියෝ එකකින් හම්බෙමු.